ආයිබෝන් අපි අද කතා කරන්න හදන්නේ විද්‍යුත් චුම්බකත්වය සහ විද්‍යුත් චුම්බක ප්‍රේරණය කියන ඒකකය. මේ ඒකකයට සම්බන්ධ පැවරුම මම WhatsApp group වලින් ඔයාලට එවලා තියෙනවා. ඔයාලා ඒක print කරගෙන ඇති. මෙන්න මේ පැවරුම තමයි අපි සාකච්ඡා කරන්නේ. මේකේ මොනවා හරි ගැටලු ආවොත් පුතාලා WhatsApp group එකට දාන්න මම උත්තර කියලා දෙන්නම්. ඔයාලට ඕන වෙලාවක ඕන වාර ගානක් බලලා ඒකට ඒ පාඩම කවර් කරගන්න පුළුවන්. මේ පාඩමේ පුතේ මුලින්ම චුම්බක නැත්තම් කාන්දම් ගැනයි පොඩ්ඩක් අපිට කතා කරන්න තියෙන්නේ. ඔයාලා 6 7 8 ශ්‍රේණිවලදී ඒව කාන්දම් බලය ගැන ගොඩාක් දේවල් ඉගෙනගෙන තියෙනවා. මෙතෙන්දී අපි දන්නවා පුතේ චුම්බක නැත්තම් කාන්දම් වලට ඕනම මේ ලෝකේ දෙයක් ආකර්ෂණය වෙන්නේ නැහැ. විශේෂිත ආකර්ෂණය වෙන දේවල් කීපයක් තියෙනවා. අපි ගත්තොත් යකඩ, නිකල්, ක්‍රෝමියම් සහ ඒ වගේ මිශ්‍ර ලෝහ, ෆෙරයිට් කියන ද්‍රව්‍ය කීපය එකතු කරලා හදන මිශ්‍ර ලෝහයක්. මේවා තමයි කාන්දම් වලට ආකර්ෂණය වෙන්නේ. මොකද මේ වගේ චුම්බක ගුණ තියෙනවා. යකඩ කාබන් එකතු කරලා හදන වාණි, නිකල් ක්‍රෝමියම් එකතු කරලා හදන නික්‍රෝම්, ඒ වගේම ෆෙරයිට් මෙන්න චුම්බක වලට ආකර්ෂණය වෙනවා. හරිනේ. අපි ගත්තොත් පුතේ චුම්බක හදන්නත් පාවිච්චි කරන්නේ මෙන්න මේවමයි. අපි ගත්තොත් මේ වාණය වලින් හදපු ස්ථිර චුම්බකයක්. මේ ෆෙරයිට් වලින් හදපු ස්ථිර චුම්බකයක්. මෙන්න මේ ස්ථිර චුම්බක වලට මේ පාඩමේ කියනවා නිත්‍ය චුම්බක කියලා. මේවා අපි දන්නවා පැන්සල් පෙට්ටි, ස්පීකර්, ඊළඟ කුඩා මෝටර් වල නේද? මේ ඔයාලා පාවිච්චි කරන බොහෝ දේවල් වල අපි මේ ස්ථිර චුම්බක පාවිච්චි වෙනවා. මේවට නිත්‍ය චුම්බක කියලා අපි මේ පාඩමේදී කියනවා. ඒ වගේම තවත් චුම්බක ආකාරයක් තියෙනවා. මෙන්න මේවා. කොයිල් කම්බි ටිකක් ඔතලා තියෙනවා පරිවර්තනය කරන කම්බි නේද? මෘදු හරයක. ඊට පස්සේ මේකට විදුලි බලය ලබා දුන්නාම මේ කාන්දමක් බලයටපත් වෙනවා. අපි මේවට කියනවා විද්‍යුත් චුම්බක කියලා. මේකේ කාන්දම් බලය తాවකාලිකයි. විදුලිය ගමන් කරනකොට විතරයි චුම්බක බලය ඇති වෙන්නේ. එහෙනම් මේ විද්‍යුත් චුම්බක ගත්තොත් පුතේ ලොකු මෝටර වල විදුලි සීනුවනේ විදුලි චුම්බකරය ඒ වගේ පාවිච්චි වෙනවා. හරි. ඉතින් චුම්බක ගත්තොත් පුතේ මේ චුම්බකවල තියෙනවා චුම්බක බලය පැතිරී ගිය ප්‍රදේශයක්. අපි ඒකට කියනවා මොකද්ද? චුම්බක ක්ෂේත්‍රය. චුම්බක ක්ෂේත්‍රය කියන එක පුතේ අපට පේන්නේ දැනෙන්නේ අපට සංවේදී නෑ. හරිද? හැබැයි සමහර විට එනත් චුම්බක බලයකට ආරෝපණ වලට වගේ චුම්බක ක්ෂේත්‍රය සංවේදී වෙනවා. ඇතැම් විට පුතේ සමහර කුරුල්ලෝ මේ එයාලා පියාසර කරද්දි මාර්ගය හොයාගන්නත් පෘථිවියේ තියෙන චුම්බක ක්ෂේත්‍ර පාවිච්චි කරනවා කියලා හොයාගෙන තියෙනවා. හරිද? එහෙනම් මේ චුම්බක ක්ෂේත්‍රය මේ නිරීක්ෂණය කිරීමේ පරීක්ෂණ මේ මතක ඇති අපි පොඩි කාලේ කරා යකඩ කුඩු දාලා එහෙම කරන්නේ. එහෙනම් ඒ වගේ පරීක්ෂණයක් ගැන අපිට කතා කරන්න තියෙනවා. එහෙනම් මේ චුම්බක ක්ෂේත්‍රයට පුතේ තියෙනවා දිශාවක් පැත්තක්. අපි බලමු චුම්බක ක්ෂේත්‍රයේ දිශාව කොහොමද කියලා. අපි දන්නවා චුම්බකයක තියෙනවා උතුරු ද්‍රවය දකුණු ද්‍රවය. අපි බලමු මේ අතර පිහිටන චුම්බක ක්ෂේත්‍රයේ දිශාව කොහොමද වෙන්නේ කියලා. ඒකට සරල ක්‍රියාකාරකමක් තියෙනවා අපි පොඩි කාලෙත් කරා. මේ රූප සටහන් ඇදලා තියෙන ක්‍රියාකාරකම් පුතේ මෙහෙම චුම්බකයක් තියලා මේසේ උඩින් අන්න මාලිමාවක් මේ වටේට අරගෙන යනවා. අපි දන්නවා මාලිමාවේ තියෙන කටුව පොඩි ස්ථිර චුම්බකයක්. මෙන්න මේ ස්ථිර චුම්බකයේ නිසා මේ මාලිමාවේ කටුව මේ දණ්ඩ චුම්බකයේ චුම්බක ක්ෂේත්‍රය අනුව මේ මාලිමාවේ කටුව එහා මෙහා කැරකිලා නතර වෙනවා. එතකොට පුතේ අපිට පුළුවන් චුම්බක ක්ෂේත්‍රයේ දිශාව ඒ අනුව හොයාගන්න. හරිද? එහෙනම් ඒ ක්‍රියාකාරකම තමයි මේ රූප සටහනේ පේන්නේ. මේක අපි පරීක්ෂණය කරොත් මේ නම් ඇදලා තියෙන ඉරිවලින් පුතේ චුම්බක ක්ෂේත්‍රයේ පිහිටන චුම්බක බලය ක්‍රියාත්මක වන මනක්කල්පිත රේඛා. මේවට කියනවා අපි චුම්බක බල රේඛා කියලා. එහෙනම් මේ දණ්ඩ චුම්බකයේ වට මාලිමාව හරහා යනකොට පුතේ මෙන්න මෙහිමයි මාලිමාවේ කටුව කැරකිලා අතර වෙන්නේ. අපි දන්නවා මාලිමාවේ කටුව අපි ඔහොම ඇඳුවොත් ඊතලෙන් අපි අඳිමු. එහෙනම් මේ ඊතලයේ උල පැත්ත තමයි M කියලා හිතන්න අනිත් පැත්ත හිතන්න S කියලා. දකුණ උතුර නේ. දැන් මේක පිළිගන්න මෙන්න මෙහෙමයි. මේ අවස්ථාවේ මෙහෙම පිළිගන්නවා. එයි අපි දන්නවා මාලිමාවේ මේ දකුණ මේ උතුරින් හින්දා උතුර දකුණ ආකර්ෂණය වෙනවා. උතුර විකර්ෂණය. එහෙනම් මේක කැරකිලා මේ විදිහටයි අතර වෙන්නේ. එහෙනම් මෙතන මෙහෙම. හරි?
ඊළඟට මෙතනින් මෙහෙම මේ වෙලාවට. මෙතෙන්ද ගෙනිච්චොත් මෙහෙම. ඇයි උතුර දකුණ ආකර්ෂණය? ඒක නිසා පුතේ මෙහෙම ඉන්නේ. අන්නමයි. මේක මේ අතට. ඔයාලට මතකද මේ ක්‍රියාකාරකම අපි අටේදී කරා. දැන් මේ අනුව අපට චුම්බක ක්ෂේත්‍රයේ දිශාව මාක් කරන්න පුළුවන් මෙහෙම මේ අතට පිටන. ඒ කියන්නේ උතුරු ද්‍රවයේ ඉඳන් නිකුත් වෙනවා. ඉන්න මෙහෙම. ඔන්නම ගමන් කරන්නේ. උතුරෙන් නිකුත් වෙනවා දකුණට ඇතුල් වෙනවා. ඉවම. right. එහෙනම් චුම්බක ක්ෂේත්‍රයේ දිශාව වෙන්නේ NS ගත්තොත් N ඉඳන් S ද. උතුරු ද්‍රවයේ ඉඳන් දකුණු ද්‍රවයට චුම්බක ක්ෂේත්‍රයේ දිශාව ක්‍රියාත්මක වෙන්නේ. ඒක හොඳට මතක තියාගන්න. මේ අනුව අපිට පුතේ කියන්න පුළුවන් කාන්දමක චුම්බකයක චුම්බක ක්ෂේත්‍රයේ අපි දන්නවා මේ ළඟ ආසන්නයේ චුම්බක ක්ෂේත්‍රයේ ඒ චුම්බක බලය වැඩි. ඈත යන්නේ චුම්බක බලය අඩු වෙනවා. ඒ වගේම චුම්බක ක්ෂේත්‍රයේ දිශාවකුත් තියෙනවා. අපිට ඒ අනුව කියන්න පුළුවන් චුම්බක ක්ෂේත්‍රයක් කියන එකකට විශාලත්වයකුත් තියෙනවා, දිශාවකුත් තියෙනවා කියලා. හරිද? එහෙනම් ඔන්න මේ රූප සටහන බලලා ඔයාලා පැවරුම සම්පූර්ණ කරගන්න. හරිද? ඊළඟට අපි අපිට කතා කරන්න තියෙන්නේ මෙන්න මේ දේ. මේ වගේ සන්නායකයකට විදුලි බලය ලබා දුන්නොත් මේ සන්නායකයේ චුම්බක ක්ෂේත්‍රයක් ඇති වෙනවා. අපි ඒකට කියනවා ධාරාවේ චුම්බක ඵලය කියලා, නැත්නම් විද්‍යුත් චුම්බකත්වය කියලා. මේක හොයාගත්තේ හැන්ස් ක්‍රිස්ටියන් එර්ස්ටේඩ් කියන විද්‍යාඥයා අහඹු නිරීක්ෂණයක් විදියට. එයාගේ මේසෙ උඩ තිබ්බ සන්නායකයකට විදුලි බලය අහම්බෙන් ලබා දීලා අන්න එයා දැක්කා ඒ අසල තියෙන මාලිමාවක කටුව චලනය වෙනවා. අපි දන්නවා මාලිමාවේ කටුව චලනය වෙන්නේ චුම්බක ක්ෂේත්‍රයක් තිබුණොත් විතරයි. එහෙනම් එයා හොයාගත්තා මේ සන්නායකය හරහා විදුලිය ගමන් කරනකොට මේකේ කාන්දම් බලයක් චුම්බක ක්ෂේත්‍රයක් ඇති වෙනවා කියලා. හරිද? විද්‍යුත් චුම්බකත්වය සොයා ගැනීමේ ගෞරව හිමි වන්නේ නම් හැන්ස් ක්‍රිස්ටියන් එර්ස්ටේඩ් කියන විද්‍යාඥයාට. එහෙනම් පුතේ මේ සන්නායකේ නම් ඔයාලට හොඳට පේනවා මේක. මේ සන්නායකේ නම් මේ බටේ මේක හරහා විදුලි ධාරාවක් ගමන් කරනකොට මේකේ කාන්දම් බලයක් නැත්නම් චුම්බක ක්ෂේත්‍රයක් හට ගන්නවා. ඒක අපට නිරීක්ෂණය කරන්න මාලිමාවක් වගේ පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි පුතේ මෙතන වැදගත් දේ තමයි මේ සන්නායකය හරහා විදුලිය ගමන් කරන දිශාවයි, හරිද? ඒ කියන්නේ මෙහාට යනවද කියන එකයි. මෙන්න මේ චුම්බක ක්ෂේත්‍රයේ පිහිටනන්නේ ඉහළද පහළද කියන එක අනුවයි අන්න මේ චුම්බක ක්ෂේත්‍රයේ දිශාව වෙනස් වෙනවලු. විදුලි ධාරාව ගමන් කරන දිශාව අනුව මේ සන්නායකයේ ඉහළ පහළ අනුව අන්න චුම්බක ක්ෂේත්‍රයේ දිශාව පැත්ත වෙනස් වෙනවා. ඒක බලන ක්‍රියාකාරීත්වය තමයි මේ තියෙන්නේ. එතෙන්දි කරන්නේ පුතේ සන්නායකයේ මේක නම් මේකට විදුලි බලය ලබා දීලා මේක උඩ අන්න තියෙනවා මාලිමාවක්. දීලා විදුලි බලය ලබා දීලා බලනවා මාලිමාවේ කටුව ගමන් කරන්නේ කොහාටද කියලා. මේකෙදි පුතේ මෙහෙම අපි ක්‍රියාකාරකම කරනවා. මේ සන්නායකයේ මත මාලිමාව තියෙනවා. මාලිමාව මත සන්නායකයේ තියලා විදුලි බලය ලබා දෙනවා. ඊළඟට විදුලි ධාරාවේ පැත්ත මාරු කරලා කෝෂවල අග්‍ර මාරු කරලා ඒ පරීක්ෂණයම ඉහළ තියෙන එකයි පහළ තියෙන එකයි ආයෙත් කරනවා. එහෙනම් ඒ අවස්ථා හතර තමයි මේ තියෙන්නේ. අපි බලමු මේ අවස්ථාවලදී චුම්බක ක්ෂේත්‍රයේ දිශාව කොහොම වෙනස් වෙයිද කියලා. මේක පුතේ පරීක්ෂණය කරන්නේ මෙන්න මෙහෙමයි. මුලින්ම මාලිමාව පාවිච්චි කරලා මාලිමාවේ කටුව චලනය වෙලා නතර වෙනකන් ඉන්නවා. නතර වෙන්නේ කොහොමද? මාලිමාවේ උතුරු ද්‍රවය පෘථිවියේ උතුරු පැත්තට හිටින්නේ. අන්න එහෙම නතර වුණාම පුතේ ඒ අක්ෂය ඔස්සේ තමයි සන්නායකය තියන්නේ. ඒ කියන්නේ උතුරු දකුණු ඔස්සේ තමයි සන්නායකය ලබා ගන්න. ඊට පස්සේ මෙතන ස්විච් එකක් දානවා. මෙන්න බැටරි තියෙනවා. මෙහෙම තියලා ස්විච් එක ඔන් කරලා ඕෆ් කරනවා. ඔන් කරලා ඕෆ් කරද්දී විදුලි ධාරාව ගමන් කරනවා. ඒතකොට මේ කටුව චලනය වෙන්නේ කොහොමද කියලා බලනවා. එහෙනම් මේ අවස්ථා හතරේ මෙහෙමයි කරන්නේ. එහෙනම් මේ අවස්ථා හතරේ ආකාර හතරකින් කරන්නේ. මෙතෙන්දි පුතේම බලා ගන්න විදුලි ධාරාව මෙතෙන්දි ගමන් කරන්නේ මේ අතට නේ යන්නේ. මෙතෙන්දි මේ අතටමයි
ගමන් කරන්නේ. හරි. දැන් මේ අවස්ථාව එක ගැන අපි බලමු. මෙතෙන්දි පුතේ මේක ඔන් කරලා ඕෆ් කරද්දී මාලිමාවේ කටුව අපි හිතමු මෙහාට යන්නේ කියලා අපි හිතමු. මෙහාට යනවා. ඊට පස්සේ මේ වෙලාවේ පුතේ තියෙන මාලිමාවට යට සන්නායකය. ඊළඟ අවස්ථාවේ තියෙන්නේ මේකමයි අග්‍රමාරු කරලා නැහැ. මාලිමාවට උඩින් සන්නායකය අබලත් එනවා. අන්න එතකොට පුතේ ඉස්සෙල්ලා කටුව මෙහාට ගියා නම් දැන් කටුව යන්නේ මෙහාට. ඒ කියන්නේ ඔන් කරලා ඕෆ් කරනවා. එතකොට මෙහාට යනවා. අන්න ඒකට හේතුව තමයි චුම්බක ක්ෂේත්‍රයේ දිශාව වෙනස් වුණා. අන්න මාලිමාවට යට තියෙද්දි මාලිමාවට උඩ තියෙද්දි. මෙතෙන්දි කරන්නේ මේ අවස්ථාව දෙකම ආය කරනවා. අන්න ධන ඍණ මේක මේ පැත්තේ තිබ්බ මේ දෙකේ මේක තියෙන්නේ ඒ දෙක අනිත් පැත්තට. එහෙනම් මේක විදුලි ධාරාව යන්නේ මෙහෙමයි. මේකෙත් මෙහෙමයි. හරි දැන් මෙතෙන්දි පුතේ දැන් ඔයාලා මේ අවස්ථාවේ මේ දෙක සංසන්දනය කරන්න. හරිද? අපි දාමු මේක A කියලා. අපි දාමු මේක B කියලා, මේක C කියලා, මේක D කියලා දාමු. එහෙනම් A C අවස්ථාව හිතන්න. එතකොට සන්නායකයේ තියෙන එකම විදියට. ඒ කියන්නේ මාලිමාවට යටින්, මේ මාලිමාවට යටින්. මෙතන විදුලි ධාරාව මෙහෙමයි, මෙතන විදුලි ධාරාව එක අනිත් පැත්ත. දැන් පුතේ මේක මේ පැත්තට කටුව ගියා නම් මේ වෙලාවේ මෙන්න කටුව මේ පැත්තට යනවා. මෙතෙන්දි දැන් තියෙන මාලිමාවට උඩින් සන්නායකයේ. දැන් B D සංසන්දනය කරන්න. මේක කටුව මෙහාට යන වෙලාවේ මේ කටුව අනිත් පැත්තට යනවා. එහෙනම් මාලිමාවේ කටුව යන්නේ විද්‍යුත් ක්ෂේත්‍රයක් හටගන්න හින්දා. ඒ වගේම පුතේ මේ සන්නායකයේ ධාරාව ගන්න දිශාව අනුවත් ඒ චුම්බක ක්ෂේත්‍රය ඉහළ පහළ අනුවත් එහෙනම් අන්න මේ චුම්බක ක්ෂේත්‍රයේ දිශාව වෙනස් වෙනවා. හරිනේ? එහෙනම් මේකට හේතුව තමයි පුතේ දැන් මෙහෙම සන්නායකයක් කොහොමද තියෙනවා නම් මේ වටා ඒක කේන්ද්‍රීය වෘත විදියට රවුමට තමයි චුම්බක ක්ෂේත්‍රය පිහිටන්නේ. අන්නේ චුම්බක ක්ෂේත්‍රයේ දිශාව මේ ධාරාව ගමන් කරන පැත්ත අනුවයි ඉහළ පහළ අනුවයි වෙනස් වෙනවා. ඒක අපිට හොඳටම තේරෙනවා පුතේ චුම්බක ක්ෂේත්‍රයේ දිශාව ගැන අපි ඉස්සරහට ඉගෙන ගන්නකොට. එහෙනම් මේ පරීක්ෂණයෙන් අපිට ගන්න පුළුවන් නිගමන තමයි සන්නායකයක් කරා විදුලි ධාරාව ගමන් කරනකොට චුම්බක ක්ෂේත්‍රයක් හට ගන්නවා. විද්‍යුත් චුම්බකත්වය නේ. ඊට පස්සේ මෙන්න මේ සන්නායකයේ ධාරාව ගමන් කරන දිශාව අනුවත් සන්නායකයේ පිහිටන ස්ථානය අනුවත් අන්න චුම්බක ක්ෂේත්‍රයේ දිශාව වෙනස් වෙනවා. අන්නේ නිගමන මේ ක්‍රියාකාරකම් අපිට ගන්න පුළුවන්. එහෙනම් මේ ක්‍රියාකාරකමත් පුතේ ඔයාලගේ තියෙන රූප සටහනේ සම්පූර්ණ කරගන්න. නිගමනක් ලියන්න. හරිනේ? අන්න අඩුපාඩු සම්පූර්ණ කරගන්න.